ගොඩාක් රෝගවලට හේතුවක් තමයි මේ ආතතිය. සතුටින් ඉන්නවා නම් ගොඩක් ලෙඩ අඩු වෙනවා. සතුටින් ඉන්න ඔබ සියලු දෙනාම අනුගමනය කළ යුතු කරුණු තුනක් මා සඳහන් කරන්න. අංක 1. අනිත් අයට ඊර්ෂ්‍යා කරන්න එපා. එහෙම වුණොත් ඔබගේ ආතතිය වැඩි වෙනවා. දෙවැනි කරුණ, ඔබ කවුරුත් සමග සංසන්දනය කරන්න යන්න එපා. ඒ කියන්නේ වෙනත් පුද්ගලයෙක් සමග සංසන්දනය කරන විට තමයි ඔබගේ ආතතිය වැඩි වෙන්නේ. ඒ නිසා ඔබට පුළුවන් උපරමයෙන් ඔබ සාර්ථකත්වයට පත් වෙන්න තවත් කෙනෙක් ගැන සංසන්දනය කරන්නේ නැතුව. තුන්වෙනි කාරණය, වෝරි වෙන්න එපා. කනස්සල්ලට පත් වෙන්න එපා. ඒ කියන්නේ හොඳම දේ තමයි ඔබ මේ මොහොතේ ජීවත් වීම. ඊයේ සිදු වුණු දෙයක් ගැන ඔබ කනස්සල්ලට පත් වෙමින් මේ මොහොතත් විනාශ කර ගන්නවා නම් ඔබගේ මේ මොහොතේ වැඩ කටයුතු පවා අසාර්ථක වෙමින් ඔබ ආතතියට පත් වෙනවා. ඒ වගේම හෙට දින සිදුවෙන දෙයක් ගැන අද කනස්සල්ලට පත් වීමෙන් මේ මොහොත පවා විනාශ කර ගැනීමෙන් ඔබ ආතතියට පත් වෙනවා. ඒ වගේම මේ දේ ඔබ